හරි මම ගාව තියෙනවා පොඩි වර්ක්ෂීට් එකක ඒකේ ටාස්ක් තියෙනවා. ඒ ටාස්ක් වලට අදාළ රේටින් ටික මම මෙතන ටයිප් කරලා තියෙනවා. මේ රේටින් එක වෙනස් වෙද්දී මට ඒකට අදාළව මේ රේටින් එකට අදාළව ස්ටාර්ස් ගාන වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි වැඩක් තමයි මම මේ කරලා තියෙන්නේ. කොහොමද මේ වැඩේ කරේ? අතන මම දැන් අතන 1 කියලා ටයිප් කරොත් එකක් ස්ටාර්ස් එයි. මෙතන 5 කියලා ටයිප් කරොත් 5ක් ස්ටාර්ස් එයි. ඔය විදිහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මෙතන අතන මම පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ රිපීට් කියන ෆන්ක්ෂන් එක. මම ලියලා තියෙනවා රිපීට්. ඊට පස්සේ ඒක ඇතුලේ රිපීට් වෙන්න ඕනේ මොකද්ද කියන එක වෙනුවට මම ලියලා තියෙනවා චා 181 කියලා. චා 181 කියන කැරක්ටර් එක ගන්න කියලා තියෙනවා. මෙතෙන්ද ඊට පස්සේ මම කියලා තියෙනවා කීපාරක්ද රිපීට් වෙන්න ඕනේ B2 ගානක්. ඒක B2 වල වැලියු එක සමාන සංඛ්‍යාවක් වැඩි වෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මෙතන මම දැන් ටයිප් කරොත් ඉලක්කමක් ඒකට අදාළ සංඛ්‍යාව මෙතන එයි. මොකද මේක රිපීට් වෙනවා ඒ සංඛ්‍යාවෙන්. මේ 3 කියලා ගයිනවා 3 පාරක් මේ සිම්බල් එක ඩිස්ප්ලේ කරනවා. ඇත්තට මෙතන මේ චා මේක ටයිප් කරාට පස්සේ අතන මම කරලා තියෙන්නේ මෙතන ෆොන්ට් එක මාරු කරලා තිනවා වින්ඩින් කියන ෆොන්ට් එකට. වින්ඩින් කියන්නේ ඔකට දන්නවා ඇති. ඒක ඇතුලේ තමයි ඔය වින්ඩින් කියන ෆොන්ට් එක ඇතුලේ තමයි තියෙන්නේ එක එක සිම්බල්ස්. ඒකට ඔය ස්ටාර් මාක් එක ඔය වගේ සිම්බල්ස් තියෙන්නේ ඔක ඇතුලේ. අකුරු වෙනකොට එයාගේ අදපු පොඩි ඉමේජස් එහෙම ෂේප්ස් තියෙනවා. ඉතින් ඒවා තමයි මේ ඇප්ලයි කරලා තියෙන්නේ. 181 කියලා කියන්නේ ඒකට අදාළ අකුර තමයි මේ ස්ටාර් එක. හරි? ඒක තමයි මේ මෙතන කරලා තියෙන්නේ. ඒත් එක්කම මම මෙතන පොඩි වැඩක් කරලා තියෙනවා. අතන මෙතන මේ 6 7 වගේ සංඛ්‍යා එන්ටර් කරන්න බැරි කරලා තියෙනවා. මොකද මැක්සිමම් මම රේටින් 5යි දෙන්න පුළුවන් විදිහට. ඒක කරලා තියෙන්නේ මෙහෙමයි. මම මේ රේන්ජ් එක හයිලයිට් කරලා මගේ data tab එකේ තියෙනවා මෙන්න මෙතන data validations කියලා තැනක්. එතනින් මම අරගෙන තියෙනවා whole number minimum value to value එක 1යි maximum value එක 5යි කියලා. ඒකෝර දැන් මේක මේ විදිහට දීලා තියෙන හින්දා මට මෙතනින් එහා ඒ කියන්නේ අපි 6 වගේ සංඛ්‍යාවක් මෙතන එන්ටර් කරන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම බිංදුව වගේ ගාණක් එන්ටර් කරන්න දෙන්නේ නැහැ. ඒකට 1 සහ 5 අතර ගාණක් විතරයි එන්ටර් කරන්න කියලා තියෙනවා. හරි මේ වගේ වැඩ හරි ලේසියෙන් කරගන්න පුළුවන්. මේ ඇත්තට මෙතන පාවිච්චි කරලා තියෙන ෆන්ක්ෂන් එකන්නේ. මේ වගේ ෆන්ක්ෂන්ස් පාවිච්චි කරලා සහ මේකේ තියෙන තව ඒවත් එක මික්සර් කරලා අපිට අමුතු දේවල් කරගන්න පුළුවන් Excel වලදී.